අප්‍රේල් 3 ඩේලි ට්‍රිවියා try කරලා බලමු. අද දවස කොහොම වෙයිද කියලා. ඊයේ සම්පූර්ණ cyclones අද මොනවද? What modern day country contains most of the ancient region of Gaul? Mostly කිව්වම ගෝල් දේශය කිව්වම ප්‍රංශේ තමයි. Asterix and Obelix. What is the highest grossing movie of all time? All time කිව්වම මෙතන විය යුත්තේ Avatar පළවෙනි එක Shape of Water එක ඊට පිටිපස්සෙන් නමුත් දෙවෙනිට දැන් ඇත්තේ ආයි පාරක් Avengers final එක. Next question, third. What is the atomic number of plutonium? Plutonium 4 වෙන්න බෑ මොකද 4 කියන්නේ hydrogen, helium, beryllium, boron. 24 වෙන්නත් බෑ 414ක් නෑ. මම හිතන්නේ මගේ මතකය හරිනම් 115ක් හෝ 120ක් අතර තමයි සම්පූර්ණ තියෙන්නේ මූලද්‍රව්‍ය. 94. හතරවෙනි ප්‍රශ්න. Who is the bear in Jungle Book? මගේ පොඩි කාලේ ආසම එකක්. ෂේකාන් කියන්නේ කොටියා. ක්‍රිස් කූපර් කියලා හිටියේ නෑ. බලු. අද සින්දුවක් තිබ්බා බලු කියලා. Jungle Book. ෂේකාන් බලු බගීරා මෝග්ලි තමයි කතානායකයා. 5. Among these countries, which one has the highest average elevation? උස. Average උසක් මම හිතනවා එස්තෝනියා. Highest average elevation. Ethiopia. කියන්නේ ඒක තමයි සාමාන්‍යයෙන් පොළොව මට්ටමින් බලවම උස. Average elevation. ඔයගොල්ලෝ ඉතිயோපියා fan flat කියලා. 6 වෙනි ප්‍රශ්නේ. Which of these hormones is often associated with feelings of happiness and contentment? Insulin, සීනි, cortisol මතක නැහැ නමුත් dopamine තමයි happiness එකත් එක්ක තියෙන්නේ. dopamine මොකක්ද තියෙන්නේ? වෛද්‍යවරු ඉන්නවා නම් අනිවාර්යෙන් දන්නවා. වෛද්‍යවරයෙක් නෙවෙයි. serotonin. Happiness and contentment hormone serotonin. කියවල බලන්න. 7. How many sheets of paper are in a ream? සාමාන්‍යයෙන් A4 බන්ඩල් එක කීයක් තියෙනවද? මතකද 250ද 500ද 80ද 144 250 බලමු. 500. A4 photocopy බන්ඩල් පාවිච්චි කරා නම් අනිවාර්යෙන් මේක රීම් එක තියෙන එක මතක් වෙන්න තිබ්බා. කාලයකට කලින් නම් ගොඩක් පාවිච්චි කරා නමුත් දැන් නෑ. What is the fourth movement of Beethoven's Ninth Symphony commonly known as? දන්නේ ප්‍රසිද්ධ මේකට ගහලා බලමු. ෆර්යිලිස් නෙවෙයි. ෆර්යිලිස් තමයි අපේ ත්‍රිවිලට යන්නේ චූම්පාං සින්දුව කියන්නේ. ෆර්යිලිස් කියන එක. Only joy. Okay. නවවෙනි ප්‍රශ්න. අද දවසේ තාම 4යි හරි. During the Cold War, what was the term for thawing of relations between the Soviet Union and the United Nations? Pravda නෙවෙයි. Pravda වෙනස් සම්බන්ධයක් තිබ්බේද? අදහසක් නෑ. මේක බලමු. තිතෙන්ට. අවබෝධයක් නෑ ඒක ගැන. අද ගොඩක් කල්ප දේවල් ඉගෙන ගන්නවා. 10 වෙනි ප්‍රශ්නේ අවසාන එක. Robert Goddard is known as the father of what field? Goddard මතක විදියට rocket සම්බන්ධයෙන් කොහෙද මේක සෙට් මේ රොබර්ට් ගොඩාඩ් ගැන සම්බන්ධ කොහේ හරි කොයි ෆිල්ම් එකක් තමයි නැවතත් මේකක් හරියාගෙන කියවලා තියෙනවා. හොඳ දවසක් නෙවෙයි නමුත් මම හිතන්නේ ලර්නින් ඔපචුනිටිස් ගොඩක් ආවා. 5යි හරි ගිහින් අපි බලමු ඊළඟ දවස ඊට වඩා හොඳ වෙයිද කියලා.